Hi guys, මම තිසර රූපසිංහ සාදරයෙන් පිළිගන්නවා වගේ අලුත්ම YouTube channel එකට TR Tech. මම මගේ පළවෙනි වීඩියෝ විදියට ඔයාලට ගේන්නේ ස්ටුඩන්ට් ලට, ඩෙවලොපර්ස් ලට. එහෙම නැත්නම් ඔෆිස් වර්කර්ස් ඕනම කෙනෙක්ට ගොඩක් වටින බජට් කීබෝඩ් එකක්. ඒ තමයි Keychron ලගේ B33 TKL wireless keyboard එක. ඔයාට මේ වගේ බොක්ස් එක තමයි කීබෝඩ් එක බලා ගන්න පුළුවන් වෙන්නේ. අපි අන්බොක්ස් කරලා බලමු කීබෝඩ් එකේ ලුක් ඇන්ඩ් ෆීල් එක කොහොමද කියලා. මුලින්ම අපි මේකේ ඩිසයින් එක ගැන කතා කරමු. ඩිසයින් එක ගැන කතා කරොත් මේක ඇත්තටම ස්පේස් සේවින් ඩිසයින් එකක් තමයි මේකේ තියෙන්නේ. මේකේ TKL wireless keyboard එකක්. එතකොට TKL කිව්වහම මේකේ number pad එකක් නැහැ. එතකොට 80% ratio එකට තමයි මේ keyboard එක තියෙන්නේ. ඔයාගේ table එක පොඩි නම් ඔයාට හරියනම layout එක තමයි TKL layout එක. එතකොට ඔයාට ගොඩම ස්පේස් එක ඉතුරු කරගන්න පුළුවන් මේ වගේ option එකකට ගියොත්. ඊළඟට අපි බැලුවොත් මේක Windows laptop එකකට, Windows computer එකකට, ඒ වගේම MacBook එකකට, tab එකකට ඕන එකකට connect කරන්න පුළුවන් Windows Mac compatibility එක තියෙනවා. ඒක Keychron ලගේ තියෙන හොඳ feature එකක්. ඔයාලා මෙතෙන්ද බලා ගන්න පුළුවන් මෙතන බටන් එකක් තියෙනවා Windows වලටයි Mac වලටයි වෙනවෙනම මාරු කරලා connect කරන්න පුළුවන්. Mac වලට බටන් එක shift කරලා ඔයාලා MacBook එකකට වගේ connect කරගන්න පුළුවන්. එහෙම නැත්නම් Windows වලට shift කරලා ඔයාගේ laptop එකට Windows laptop එකට connect කරගන්න පුළුවන්. අපි බලමු මේක Windows වලටයි Mac වලටයි connect කරන්න පුළුවන්. මේකේ තියෙන ක්‍රම තුනක්. කනෙක්ෂන් මොඩල් තුන විදිහට අපිට බලා ගන්න පුළුවන්. මේක රිසීවර් එක කනෙක්ට් කරන්න පුළුවන්. ඒ වගේම Bluetooth සහ මේක USB කේබල් එක හරහා අපිට MacBook එකට හෝ Windows laptop එකට කනෙක්ට් කරගන්න පුළුවන්. එතකොට ඔයාලට පහසු විදිහට ඔයාලට කනෙක්ට් කරගන්න පුළුවන් ඔයාගේ computer device එකට. අපි ඊට පස්සේ බැලුවොත් මේක mechanical keyboard එකක් නෙමෙයි. මේක scissor keyboard එකක්. scissor mechanism එක තියෙන keyboard එකක්. එතකොට මේ මෙයාලගේ scissor mechanism එකත් එක්ක අපිට බලා ගන්න පුළුවන් stable සහ quiet keystroke එකක් එක්ක තියෙන switch design එකක්. තවත් විශේෂම දෙයක් තමයි අනිත් keyboard වලට සාපේක්ෂව මේ B33 wireless keyboard එකේ key caps වල උස නැත්නම් key switch වල උස 59කින් වැඩි කරලා තියෙනවා. එතකොට අපි switch එකක් එහෙම නැත්නම් key එකක් press කරද්දී press කරන depth එක වැඩි නිසා හොඳ typing experience එකක් ගන්න පුළුවන් මේ keyboard එකෙන්. මීට අමතරව පැය 320ක battery life එකක් අපිට බලා ගන්න පුළුවන් මේ keyboard එකේ සහ web configurator එකත් එක්ක connect කරන්න පුළුවන් පාසුකම් මේ keyboard එකේ අපිට බලා ගන්න පුළුවන්. අපි බලමු මොන වගේ typing experience එකක්ද මේ keyboard එකෙන් අපිට ගන්න පුළුවන් කියලා. ඔන්න ඔය විදිහට තමයි මිනිමල් ටෝන් එකක් එක්ක ටයිපින් එක්ස්පීරියන්ස් එක අපිට බලා ගන්න පුළුවන් ඉන්නේ මේ Keychron B33 wireless keyboard එකෙන්.
ඔයාලටත් මේ කීබෝඩ් එක ගන්නවා නම් කීබෝඩ් එක ඕඩර් කරන්න පුළුවන් Simplist වෙබ්සයිට් එකෙන්. එයාලා ගාව මේ කීබෝඩ් එක විතරක් නෙමෙයි තවත් කීබෝඩ් කලෙක්ෂන් එකක් ඔයාලට බලා ගන්න පුළුවන්. මම ලින්ක් එක පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම්. ඒ ලින්ක් එකෙන් ගිහිල්ලා ඔයාලට Simplist වෙබ්සයිට් එකට යන්න පුළුවන්. ඔයාලත් ටෙක් වලට ආස එහෙම නැත්නම් අන්බොක්සිං රිවිව්ස් වගේ දේවල් වලට ආස කරේ නම් අනිවාර්යයෙන්ම මේ TR Tech channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඒ වගේම මගේ මේන් channel එක තිසර රූපසිංහ කියලා search කරොත් ඔයාලට බලා ගන්න පුළුවන්. ඒකේ educational content ටික බලා ගන්න පුළුවන්. ඔයාගේ learning journey එකට ගොඩක් ප්‍රයෝජනවත් වේවි. අපි මේ වගේ අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. එතකන් ජය.